එක්තරා තරුණ චිත්‍ර ශිල්පියෙක් හිටියා. ඔහු ඉතාමත් දක්ෂයි. ඒත් ඔහුට කවදාවත් තමන්ගේ නිර්මාණ ගැන සෑහීමකට පත්වෙන්න බැරි වුණා. ඔහු හැමතිස්සෙම හිතුවේ තමන්ගේ චිත්‍රවල මොකක් හරි අඩුවක් තියෙනවා කියලා. දවසක් ඔහු තමන්ගේ හොඳම සිතුවම නිර්මාණය කරලා එක නගරයේ ප්‍රධාන මංසන්ධියක තියලා ඒ අසලෙන් මෙහෙම පණිවිඩයක් ලිව්වා. මෙම සිතුවමේ යම් අඩුවක් හෝ වැරැද්දක් ඔබ දකින්නේ නම් කරුණාකර ඒ මත රතු පෑනකින් ලකුණු කරන්න. සවස ඔහු නැවත පැමිණ බලන විට සිතුවම පුරාම රතු ඉරි සහ ලකුණු මුළු චිත්‍රයම විනාශ වෙලා. තරුණයා දැඩිසේ කනගාටුවට පත් වෙලා තමන්ගේ ගුරුතුමා ළඟට ගිහින් අඬන්න පටන් ගත්තා. ගුරුතුමා සිනාසේ මෙහෙම කිව්වා. පුතේ, හෙටත් ඔය වගේම ලස්සන සිතුවමක් ඇඳලා ඒ තැනින්ම තියන්න. හැබැයි මේ සැරේ පණිවිඩය වෙනස් කරන්න. ඊළඟ දවසේ තරුණයා අලුත් සිතුවමක් තියලා මෙහෙම ලිව්වා. මෙම සිතුවමේ යම් අඩුවක් හෝ වැරැද්දක් ඔබ දකින්නේ නම් කරුණාකර ඒ නිවැරදි කිරීමට අවශ්‍ය පෙන්සල් සහ සායම් මෙහි තබා තියෙනවා. එය නිවැරදි කර දෙන්න. එදා සවස ඔහු පැමිණ බලන විට සිතුවම එකම ඉරක්වත් ඇඳලා තිබුණේ නැහැ. දින කිහිපයක් යනතුරුත් කිසිම කෙනෙක් ඒ සිතුවම අතින්වත් අල්ලලා තිබුණේ නැහැ. ලෝකේ වැරදි හොයන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. ඒකට දැනුම ඕනෙම නැහැ. හැබැයි ඒ වැරැද්ද නිවැරදි කරන්න පුළුවන් වෙන්නේ ඉතාමත් සුළු පිරිසකට විතරයි. ඒ නිසා අනුන්ගේ විවේචන දැකලා ඔයාගේ ගමන නතර කරන්න එපා. වැරදි හොයන අයගෙන් නෙවෙයි, වැරදි හදන අයගෙන් ගුරු හරුකම් ලබා ගන්න.